හලෝ ගයිස් කොහොමද? අද මගේ වගාවේ ඔයාලට පෙන්වන්න කියලා හිතුණා. ගොඩක් කට්ටිය අහලා තිබ්බා වගාව කොහොමද කියලා. අද මං වගාවේ ටුවර් එකක් යන්න හදන්නේ. ඔයාලට මම පෙන්වන්න වගාව. බලලා ඔයාලා බලන්න හොඳ අදහසක් ගන්න. අරගෙන ඔයාලත් වගා කරන්න ඉතින්. දැන් බලමු කොහොමද අපේ වගාව කියලා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. හැම කෙනෙක්ටම බලන්න share කරන්න. ඔයගොල්ලෝ කරන ලොකු උදව්වක් මට ඒක. මුලින්ම මේ මගේ අඩු වියදමෙන් කරපු ටනල් එකේ තත්ත්වය තමයි මේ. දැන් මේ මොකටද පැලෙලා තියෙන දැන් මේවා ගලවලා අයින් කර ගන්න ඕන. නැත්තම් ඔකට සත්තු ඇවිල්ලා වදයක් වෙනවා. ඔන්න දැන් අතු බෙදීගෙන ඇවිල්ලා තියෙන සමහර ලතු බෙදීලා. ඉදිරියට තමයි තියෙන්නේ. නේ. තුෙන් බෙදීලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් බෙදීලා මෙතන තියෙනවා මගේ වම්බුටු පැල ටික. ඉස්සරහට මම ඔයාලට ඒක වීඩියෝත් ගෙන්නම්. මට වම්බුටු වගාවක් දාන්න ඉතලා තියෙන හින්දා. මෙන්න මේ තියෙන්නේ නයිමිරිස් වර්ගය. හැබැයි ඔයගොල්ලන්ට පේන්නේ මේ නයිමිරිස් වෙනසක් තියෙනවා. කඳ එහෙම දම් පාටයි. මේ නයිමිරිස් එක දම් පාට එක. මේක වාණිජ්‍යව හදන්න ගත්ත පැල නෙමෙයි. මම මේ ආසාවට ඉඳන්න ඕන ඉඳ හදාගත්තු පැල ටිකක් තියෙන්නේ. මම එළියේ ඉඳලා තියෙන ඔයාලට පෙන්නන්නම් ඒක. ටනල් එකේ තත්ත්වය ඔන්න ඔහොමයි. නෑ ඔයාලට මම මේ දැන් මේ ඉතලා තියෙන ආධාරක තියෙන්නේ. ආධාරකවල දැන් මේ අමකුතලා ඉඳන් අමු ආධාරකෙන් ඉඳන් තියෙන අවාසිය පෙන්නන්නම්. මෙන්න බලන්න දලු දාලා තියෙන්නේ. මේ දලු අපි අයින් කර ගන්න ඕන. මේ අමු අතු ඉඳුවන් ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් කොහොමද මම ඉස්සරහට ඉතින් ඉන්නේ මේවා මේ ආධාරක අයින් කරලා මේවල එල්ලන්න. පටි දාලා එල්ලුවන් මේ ප්‍රශ්නෙත් හරි. මොකද මේවා පැල වෙලා මේවා මුල් ඇල්ලුවට පස්සෙත් මේ අන්තිමට වදයක් වෙනවා. අර ගහට යන්න තියෙන පෝෂණේ මේවට යන්නේ. මේවට ගියාම ඉතින් මේ මකුතලා හින්දා ගහමුලට දැම්මට කවන්නේ නැහැ. මේවල නයිට්‍රජන් පොර තියෙනවා. ඔයගොල්ලෝ දැනවත් දන්නේ නැහැ දැන් වරුසාවකුත් වෙනවා. නෑ හැම එකම දලු තියෙනවා. වයිද තමයි මගේ අඩු වේදන් ටනල් එකේ පැලවල දැනට තියෙන තත්ත්වේ. මෙන්න මේ සතාගේ නම දන්නව නම් කියන්න කවුරු හරි. පේනවත් දන්නේ නැහැ. ගියා. එයා හොයන්නේ දඩේම. ගහට හානියක් කරන්නේ නැහැ. දඩේමක් හොයන්නේ ඉඳගෙන. සත්තු වෙමින් ඉන්නවද කියලා තමයි යත් බලන්නේ. මෙන්න මේ විදිහට තමයි මගේ ටනල් එකේ තත්ත්වය. අපි බලමු දැන් එළිය දාලා තියෙන පැලව තත්ත්වය කොහොමද කියලා. පොඩි පොදයක් යනවා. කොහොමද මම ඔයාලට පෙන්නන්නම් ඒ. ඒ දසර වරුසාව වැඩි සැරටම පැල පොච්ච කරන පැල හාන්සි වෙන ගානටම වහිනවා. ඒත් බලමු ගිහින්.
මේ තියෙන්නේ මං කිව්ව හිටව දම් පාට පැල ටික මේ තියෙන්නේ. ඒවත් දැන් ලොකුයි කියන ඇවිල්ලා තියෙන්නේ. මම වල පැල දෙක දෙක හිටවලා තියෙන්නේ. ගොඩක් ඒ වල තියෙන්නේ. මේකේ මේ තියෙන්නේ දම් පාට නෙමෙයි. මෙන්න මේක මේ තියෙන්නේ දේශීය නයිමිලිස් එකක් සුදු පාට එකක්. මම මේක කරලා හැදුණා ඔයාලට පෙන්නන්න. මේක මට හොයාගන්න පුළුවන් උනේ පැල හදාගන්න පුළුවන් උනේ මේකේ දෙකයි මේක එක පැලයයි. හොයාගන්න හරි අමාරු දේශීය දැන් හයිබ්‍රිඩ් ඒවයි ස්කොච් බොනට් විදේශීය ඕන එකක් හොයාගන්න පුළුවන් දේශීය මිරිස් පැල හොයාගන්න හරි අමාරුයි. මට දේශීය මිරිස් පැල එහෙම 60 වර්ග ගන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මොකද මම ඒවා හිතවල බලන්න ආසයි. ආයි තියෙනවා මගේ සුදු කොච්චි ගහ. ඕන්ලාක ඉතින් කරලක් කඩා ගන්න තියෙන්නේ මේකස් තමයි. මේ විකුණන්න හදන ඒවා නෙමෙයි. ගෙදර පාවිච්චියටම හදාගත්තුවා. මේ තියෙන්නේ එලිමහන් වගාවේ තත්ත්වය. ඇතුලේ වගාවට වඩා එළිය වගාවේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කට්ටියගේ මලුත් සමහර ගස්වල ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. වගාව ගැන දන්න කට්ටිය කියන්න බලන්න මෙන්න මේ පළවෙනි අතු දෙබලේ තියෙන මල් ටික අයින් කරනවද නැද්ද කියලා. අයින් කරනවද අයින් කරන්නේ නැතුව තියෙනනම් ඒවල වාසිය මොකද්ද? තියෙන්නේ නැතිවත් වාසිය මොකද්ද? අයින් කරොත් තියෙන වාසිය මොකද්ද? දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න බලන්න මට. ඔය මම දන්න ගොඩක් කට්ටිය වගා කරනවා කියලා. මේ මේනන් ඇවිල්ලා තියෙන්නේ ගහ වැටලා තිබ්බේ. මේ ගහත් වැටලා තිබ්බේ අර ගහත් වැටලා තිබ්බේ. මොකද මම මේ ආධාර ගෙටේකට මේවා තාම ගෙට ගහලා නැහැ. ගෙට ගහන්න ඕන මේ මට තාම මේ ගෙට ගහන්න හොඳ පටියක් හම්බුනේ නැහැ. මට හොඳ පටිය වලින් ගෙට ගහන්නත් ඕන මේ ආවට ගියට කරන්නත් බෑ. අර වෙනද අපේ දලුත් තියෙනවා ඉතින්. තේ ගස් වලට හානි කරන්නේත් නෑ මොකද ඒවත් ඕනනේ. තේ කියන්නේ දීර්ඝ කාලීනව ආදායමක් ගන්න පුළුවන් දෙයක්. මිරිස් කියන්නේ කෙටි කාලීනනේ. දැන් ටික කාලෙකින් මේ දැලත් ගලවලා දාන්න පුළුවන් වෙයි පොදුරට. අද ගස් ටික හුරු වෙලා තියෙන්නේ දැනටම. මෙන්න මේ එලා තියෙන සත්තු කාල නෙමෙයි. මේ ඉලා වරුසාවේ සැරට. බෝම්බ ගහනවා වගේ වැටෙන්නේ. සිදුරු වෙලා ගිහිල්ලා තියන්නේ වැහි වතුරට. හිතන්න කොහොමද වරුසාවේ තත්ත්වය කියලා. මේ ගහට තමයි සැරට මහානිලා තියෙන වරුසාවේ. හොඳ මෙතෙන්ට සැර කියන්නේ මෙතන මේ කෙලිම ඕපන් ඒරියා දැලක් ගහලා නැහැ. යට ටික විතරයි දැල ගහන්න පුළුවන් උනේ මොකද දැල් ඉවරුණා මම ගා තිබ්බේවා. දන්න කට්ටිය කමෙන්ට් කරන්න බලන්න අනිවාර්යෙන් හොඳේ මට මේ පළවෙනි දෙපෙළ තියෙන මල් ටික අයින් කරන්න එපාද? අයින් කරොත් මොකද්ද වෙන්නේ? අයින් නොකර තිබ්බොත් මොනවද වෙන්නේ කියලා මං හිතනවා ඔයාලා කමෙන්ට් එකක් දායි කියලා ඒ ගැන. මේකම කොලයක් අල්ල නැහැ. මේ කොලත් කඩන්නද කියලා දාන්න. මේ ඒකවත් කොලවත් කඩලා නැහැ මා. මේ මඩ මේ ටිකේ නම් තියෙන්නේ වැටිලා නෙමෙයි මේ යූරෙන් ඉහෙනවා. පේන්නේ නැති. මේ යූරෙ දිගේ ඇවිල්ලා මෙහාට වතුර වරන්න ඉහිනවා. ඔන්න ඉතින් තමයි මගේ එලිමහන් වගාවේ තත්ත්වය තියෙන්නේ. තව වගාවක් තියෙනවා මම අර බිම හිටවන්න මේ හදපු තවාන එහෙම තියෙනවා. එතෙන්ට යන්න බෑ මේ වෙලාවේ වරුසා වැඩි. දැන් වහින්න හදන්නේ හොඳටම. ඇත්ත ගියාට වීඩියෝ එකක් ගන්න වෙන්නේ නැහැ.
හොඳට වරුසාවක් එනවා සැරටම වටේම කළු වෙලා තියෙන්නේ. අට වහයට පේනවද කියලාත් මම දන්නේ නැහැ මොකද මේ තරමට කරවලයි. දැන් වරුසා වැඩි හින්දා කොහොමත් ගස් පරිස්සම් කරගන්න වෙනවා වැඩි. මොකද හේතුව දිරිලා හානිනවා සැරටම. ඉතින් හානි එනවා මේ ගස් වැටෙනවා. පෝර දෙනකොට පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. මොකද අපි දියර පෝර එහෙම දෙනවා දියර පෝර දෙන අපි මම ඒකටත් සොලියුෂන් එකක් තියෙන. කියන්නේ විසඳුමක් තියෙන. ඒකට වීඩියෝ එකක් ගේන්නම් අනිවාර්යෙන්. දිරිලා හානියට මොනවද කරන්න කියලාත් මම ඔයාලට ගේන්නම් වීඩියෝ එකක්. වරුසාවක් තියෙනකොට වාසියකුත් තියෙනවා. වරුසාව වැඩි වුණාමත් අවුල් ඉතින්. ඒත් කොහොමද වැඩි අතාරින්න බෑ. ටිකටම අපි කරගෙන යමු. මම ඔයාලට අප්ඩේට් එක දෙන්නම් සැරෙන් සැරට එනම්. අදට වීඩියෝ එක නවත්තනවා මම. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. හැම කෙනෙක්ටම බලන්න share කරන්න. ඔයගොල්ලෝ කරන ලොකු උදව්වක් මට ඒක. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. සුබ දවසක්.